මුහුද මගේ ගොඩ බිමයි නැව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි මුහුද මගේ ගොඩ බිමයි නැව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි දොස්තර හොඳ හිත මමයි අර මොකෙද්ද අර පීනගෙන ඉන්නේ? ડોක්ටර් හොඳ හිත. අර බලන්න වොල් ඩ්‍රෙස් එකේ. මොනවා? ඕමයි. පුදුමයක්. උන් ඉන්නේ සීත රටවල. ડોක්ටර් හොඳ හිත. මම ආවේ ආටික් මුදේ ඉඳලා. හිම වලස්සු විනාශ වෙගෙන යනවා. හැබැයි මොකක්ද ඒකට හේතුව? උන්ගේ ලොන් සුදුයි කියලා පාට ගහගත්ත මොඩ් වෙන්න තිබුණු ලොන් ටිකත් හැලුණා. මොඩ් වෙන්න ගිහින් මෝඩ වෙලා හොඳ පාට. දැන් ඊදලේ වෙවුලනවා ඇති. මුලින්ම උන් උණුසුම දෙන්න පරණ ඇඳුම් දෙන්න ඕනේ. තේරුණාද? ඇඳුම් ගත්තත් නැවට ගේන්න කොහොමද ડોක්ටර්? ඒවා අපි කුරුල්ලොත් එක්ක ගිහින් ගේන්නම්. නැද්ද? හොඳයි මම රෙඩි. හරි ડોක්ටර් අපි ලෑස්ති. හොඳයි. එහෙනම් ඔයගොල්ලෝ කුරුල්ලොත් එක්ක ගිහලා නැවට ඇඳුම් ගේන්නකො. කුරුල්ලනි වරිල්ලා. ડોක්ටර් හොඳ හිතගේ ඕඩරයක්. මම වලස්සු සීතලේ මරින්න යනවා. උන්ට පොරුවන්ට රිදගෙන එන්න යන්න වරිල්ලා. දිනය අගෝස්තු 4 වෙනිදා. ડોක්ටර් හොඳ හිතගේ අදහස හිම වලස්සු තද සීතලේ මැරෙන්න ඉස්සෙල්ලා උඹ බේර ගන්න යන්න. බගමූන්ස්වයි පෙත්තවයි ගොඩබිමට යවුවා තාවකාලිකව වලසුන්ට උණුසුම දෙන්න ඇඳුම් අරන් එන්න කියලා. ටොමි මෙන්න කුරුල්ල ඇඳුම් ගේනවා. හොඳ කුරුසි අලුවක්. මේ ඇඳුම් බාර ගන්නකො අනිත් අයටත් එන්න කියනවා. හොඳයි සර්. ඔක්කොමලා උඩට එන්න. මේ ඇඳුම් පැක් කරන්න. ඇඳුම් බාර ගන්න. ඉක්මන් කරන්න. එන්න මේ ගොඩ. දඩෝරිස් මේ කතරන් යනවා. අලිමති වතහර. මේ රෝල් හරවන්න. මේ මත වෙන්නේ රූපේ රුවල් හරවලා. කොහාටද මේ පාර ડોක්ටර් යන්නේ? චව් චව්. ඔය ටෙලිමයික් එකේ යවනවා යටින්. යටින් නේද ඔව් යවනවා. යටින් නේද යන්න කිව්වේ. පැහිච්ච කම දීඩියෝක යවනකො. බලන් ඉන්නෝ. නාන ඇඳුම් දාගමු. ඒ මොටු. ගිය පාර වගේ නාන්න පුළුවන් නේ අපේ. අයියෝ මේ මිනිහත් එක්ක බෑ මේ වැඩේ කරන්න. බලන් ඉන්නවා. මේ දානවා කරු ස්විච් එක යනවා. කම්සෙත් නාන්න වගේ. වහනවා කට. හරි ටෙලිමයික් එක ක්‍රියාත්මකයි. යටින් යවුවා සර්. මේ දුපත තියෙන්නේ අයිස්ලා. අවුරුද්දම අයිස් වලින් වැහිලා. හිම වලස්සු ලෝම නැතුව වෙවුලන එක පුදුමයක්ද මං අහන්නේ ඈ. ඒක තමයි. අපි උදව්වට ගියේ නැත්තම් උන් ඔක්කොම මැරිලා යනවා. බලන්න ડોක්ටර් අයිස් කඳු මැද්දෙන් යන්න තියෙන්නේ. පරිස්සමින් නැව ගෙනියන්න වෙයි. මම නම් හිතන්නේ උන් යන්නේ ඇලස්කාවට. චව් චව්. ආයෙත් ගහනවා ටේප් රෙකෝඩර් එකේ බලන්න. ආයෙ ගැව්වත් එච්චරයි. දැන් බහනවක. අනේ දානවා. දැක්කනේද වැඩි. ડોක්ටර් වොලරස් භාෂාවක් දන්නවා. ඌවට තමයි මගේ ඇඟ වේවුරන්නේ. අඩිය විදලා ගුලක් යටට යවමු දොස්තරගේ නැව. අපේ සබ් එකෙන් ගිහිල්ලා නැමේ අඩිය හාරලා ගුලක් විදිමු. බොස් අපි වැඩක් කරා ටොප්. ටැප් 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 ටොපේ ටොප්. ඔබ මේකේ ලෝණ තාලෙන් පේන්නේ. බලයි තාත්තට සෙක්කුවක් තිබුණා නේද? තිබුණා කොහොමද දන්නේ? මං ඒ කාලේ කෙලවන්න සෙක්ක ගුණාවට යන්න තේරුණාද? ડોක්ටර් අර මොකක්ද අර? සබ්මැරින් එකක් වගේ. මම යාළුවෙක් කවල සෝදිස් කරලා බලන්නම්කෝ. ටොමි හොඳට ඇහැ ගාගෙන ඉන්න ඕනේ තේරුණාද? මේ අපේ ડોක්ටර්නේ බොහොම කාලෙකින් පස්සේ මේ මුහුදට ආවේ. ડોක්ටර් හොඳ හිතට ඕන වෙලාවක අපේ අත හිට. මිස්ටර් බූවල්ස් අපිට පොඩි කරදරයක්.
අපේ හතුරු වගේක් නැව පස්සෙන් එළවනවා. බේරෙන්න බෑ. බැරිද ඒගොල්ලන්ට පොඩි පාඩමක් උගන්වන්න? ඇයි බැරි මොන පොතෙන්ද ඕනේ? හොඳ පොතකින් අමතක නොවන පාඩමක්. හරි ඩොක්ටර් සකස් කඩෙම් බැරි නම් ඕටි පොතේ. හොඳයි ගිහලා බලන්නකෝ. මුකුත් පේන්නේ නෑ. මොකද හිටිය ඇතිය කරුවල මූදයට එහෙම තමයි හලෝ හිටපු ගමන් රෑ වෙනවා. යන තැන පේනවද? හැප්පෙන්න දෙයක් තියෙනවා ඈ මහ මූදේ කොහෙ ගියාම මොකෝ. පේනවද බබා වගේ පේන හැටි. අපේ ඩ්‍රයිවර්ට හොඳ කෙලවන්න පුළුවන්. හා? ඇඟටම එන්නේ. යමුන් හප්පන එක හප්පනවමයි. හැප්පුණා. හරි. ඔව් අප්‍රාවි නේද? ගීතකන මිනිහා ඉලක්කයට ආවි දාපුයි. මොනවද උඹලා කතා කරලා ඉන්නේ? පාපම්මාව. පුදුම වැඩේ කියන්නේ කැප්ටන් කොහොමද ඒක ඉල්ලුනේ? ඒකනේ. මා වානවද නැද්ද උඹලා? පාපල්ලා මාව පාපල්ලා. දැන් කොල්ලන්ගේ මොලේ කොලොප්පා. ඇයි පෙත්තප්පු? එහෙම කිව්වේ හැබැයිටම. මං දැක්කාට තරකොළ පෙත්ත පස්සෙන් බිම ගිහලා. ජෝර්ජ් මට බ්‍රේක් ඩාන්ස් පෙන්නුවා. පුරුක් කැදිච්ච පිමුර වගේ බිම දඟලනවාමයි වැඩි. එහා තැඹරෙනවා මෙහා තැඹරෙනවා එහා තැඹරෙනවා මෙහා තැඹරෙනවා. පෙත්තප්පු කැමති නෑ වගේ මේ අලුත් මොඩ් ඩාන්ස් වලට නේද ටොමි? මොඩ්ඩාන්ස් කියන්නේ ඕවටද? ඔව් ඔව් ඔව්. අනේ ඕව ඩාන්ස්ද? නිකන් ඉඳන් කාලෙ මුන්ට තෙලද කොහෙද? ඔහෙන් රටට වැඩක් ඈ. වලස්සු කරදරේ වැටුනේ මොඩ් වෙන්න ගිහිල්ලා. අපි නාකිලු ටොමි ලහන්නේ නෑ නෙව්වා. ඔය කියන්නේ බොරු. පෙත්තපු ජෝර්ජ් එක තරහයි. තනකොළේ බෙල්ල ගලගත්තාම මට මොකෝ? හොඳයි හොඳයි. ඩොක්ටර්ම කියන්න බලන්න දැන් කාලේ තියෙන මොඩ් ඩාන්ස් හොඳ නැද්ද කියලා. කොයික කරන්නත් වෙලාවක් තැනක් පිළිවෙලක් තියෙනවා. තේරුණාද? අපි සාකච්ඡාවට ලෑස්ති. හරිද? ඔක්කොටම තේරුණාද? සාකච්ඡා. මේ පාර මං කොහොම හරි දොස්තරගෙන් ගන්න ඔය සත්තුත් එක්ක කතා කරන එක රහස. උඹලා දන්නවනේ මගේ try. මං try කරොත් try. තව නෑ මම. උඹලා සේටම තේරුණාද? උඹලා තීරණයට එකඟද? මොකද කතා නැත්තේ? අපි සේටම එකා වගේ අපි එකට සටන් කරමු. අපේ මේ සටන අන්තිම ලේ බින්දුව දක්වාමත් අපි ගෙනියන්න ඕනේ. තියෙන ලේ ටිකක් පිච්චෙනවනේ බොස් කරන වැඩවලට. එදා දෙබරුත් ගන්න. හොඳටම. අධෛර්යමත් වෙන්න එපා. පිටිපස්සට යන්න එපා. බය වෙන්න විතරක් එපා. බය නෑ. පතටනේ වෙන්නේ. සත්තු මොකටද මිනිස්සුත් එක්ක කතා කරමු. මට බබට කාවිස් දෙනවා. මේක සාකච්ඡාවක් නෙවෙයි ගුටි පූජාවක් අපෝ. නැව දැන් ආර්ටික් සාගරයට ඇතුල් වුණා. එන්නම සීත වැඩි වෙනවා. ඩොක්ටර්ට දුක අර හිම බලස්සු ගැන. ස්වභාවයෙන් උන්ට සීතලෙන් ආරක්ෂා වෙන්න තිබුණු ලොම් නැතුව උන්ට කොයිතරම් සීතල ඇද්ද? අපි දැන් සීග්‍රෙන් මේ දූපතට ළඟා වෙනවා. ඩොක්ටර් හොඳ හිත. මොකද ටොමි කතා කරුවේ? අර අයිස් කන්දක්. ප්‍රවේශමෙන් නැවගෙන යන්නේ අයිස් කන්ද වටේ. අයිස් කන්දක් ආව ගෙදර යහත්තා. යහත්තා ගැති. මෙතනින් එහාට යන්න බෑ මූද මිදිලා. නැව මෙතන නවත්තලා අපිට යන්න වෙන්නේ හිම කරත්තෙන්. අපිට යන්න හිම කරත්ත ලෑස්ති කරන්න. ඩඩෝරිස් තමයි ඩ්‍රයිවර්. බලා ඉඳලා බෑ ටොමි. ඉක්මන් කරන්න ඕන. හරි සීතයි ඩොක්ටර්. අපිට මෙහෙම නම් වලස්සුන්ට කොහොම ඇද්ද? කොහොමද වගේ එළවිල්ල මරු නේද බොස්? ඕ යනවා. අයියේ තියන නයලෝකන් නැත්තම් ලයිසන් කැන්සල්. අපි ගිහින් නැවේ හිලක් හදමු. වතුර ගියා නැවගිල්ුණා. නැවගිල්ුණා බෑන්ටුන් කිව්වා. බෑන්ටුන් පස්සේ පුළුවනි දැන් ඉතින් යමන්. දැන් බලන්න. මේ අපේ යාළුවෙක්. කොහොමද මිස්ටර් මෝන්ස්? ඩොක්ටර් හොඳ හිත. මොකද මෙහෙ? අර හිම වලස්සු කොහෙද ඉන්නේ? ඇංගිලා. දැන් උන් පේන්න එන්නේ නැහැ. ලැජ්ජාවටද? ලැජ්ජාවට වඩා සීතට. මොඩ් වෙන්න ගිහින් ලොම් හැලුණලු ඒගොල්ලන්ගේ නේද? හතරහින. කොහොමද උනේ? ලොම් පාට කරන්න බෙහෙත් ගෑවා. තිබුණු ටිකත් හැරුණා. මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න ඕනේ. අර කියමනක් තියෙනවනේ දේශය හැටියට වාසය ඕනේ කියලා. අපිට කියන්න පුළුවන් ද කරුණා කරලා කොයිද උන් ඉන්නේ කියලා? පුළුවන්. හැබැයි අතන ඉන්නවා පිස්සු පොලිස්. කොයිකටත් අපි යන්කෝ බලන්න. හරි. වහපංගෝ. වැහුවා. අපි කැපිලා කොහමද බොස්? හොඳයිනේ. උන් එනවා වගේ ඇහෙනවා.
හොඳ හිතක දත් මෙහෙම නෙවෙයි නේද බොස්? නෑ නරක හිත. මේ අර අපිට එළියට එන්නේ කොහොමද? වැටිච්ච කටින්ම කොදෙමු බොස්. කල හොඳ පස්සෙන් එළවනෝ. දුවපන්. මොනේ කොහොඳයි? සීතල යන්නත් එක්ක දුවන්නේ කොහොඳයි නේද බොස්? අන්න පොලිසියෙන්. මම දොස්තර හොඳ හිත. කරුණා කරලා කියන්න පුළුවන්ද අර ලොම් හැලිච්ච හිමවලක්ෂ ඉන්නේ කොයිද කියලා? මගෙන් අහන්නේ ඔය ප්‍රශ්නේ. ඕක අහන්න ඕනේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගේ. හරි. කොහෙද ගර්ල්ෆ්‍රෙන්ඩ් ඉන්නේ? දන්නවද මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගේ නම? කවුද? මගේ රත්තරන් හෙලේනා. එසමන් මලක් වගේ ප්‍රියංකරයි සුකුමලයි. සුරංගනවියක් වගේ අහිංසකයි රටක් වටි. තනියම මෙහිම කතර ඉඳලා මොලේ හොල්මන් වෙලා. අර තියෙන්නේ ගුහාවල්. හලෝ. ගෙදර කවුරුවත් නැද්ද? ගෙදර කවුරුවත් නැද්ද? මේවා ඉන්නවයි කිව්වේ. මම ගිහලා රින්ගල බලන්නම්කෝ ඔකටත්. හොඳයි. හැබැයි බලාගෙන ડોක්ටර් මේ ඉන්නවා. එන්න. මේවා දැම්ම මැඳ ගන්න. පණිවිඩය ලැබුණු ගමන් මම මේ ආවේ. මම ડોක්ටර් හොඳිත. කොච්චර දෙයක් ආපු එක. අනේ ඔව්. නැත්තම් සීතලේ මැරෙනවා. අම්මි මේ බලන්න මාරයි මොඩ්. මොඩ් ඔය වචන නම් මට මතක් කරන්නවත් එපා. තිබුණු ලොන් ටික ඔක්කොම හැලුණා. කෙස්පරුණු අපි කොල්ලගේ වචනයට රැවටුණා නොවේ. තිබුණු ලොන් ටිකක් ගියා අපරාධේ. සී මේ කිට් එක නම් මොඩ්. හැබැයි පස්ස සීතලයි. මේක වහන්ට පායතුවා. දැනට මේ ඇඳුම් ඇඳ ගන්නට බේත් හදනකන් ලොම් වෙමින්. අචර සීතලේ අතඳුන් ටික නම් ලස්සනයි නේද අනේ. ඕයි ඔය මේ කාර්ය ඇඳුම් ටික ගලවලා දොස්තරගෙන් බේත් ටිකක් ගමු. තිබ්බ ලොන් ටික ආපහු එන්න. ලොකු නෑ. මේ ලොම් පාට වෙන්න කියලා මොකක්ද ඇඟේ ගාපු සායම් වර්ගය බෑටම. ආන්නේ ගාපුව විස වෙලා. ලොම් තිබුණා නම් මෙහෙම සීතලේ වෙවුලනමයි. ඔය පාට ගා ගන්නකොට මම කිව්වා වෙන්නේ එක මමත් මොඩ වෙලා ගාගත්තා. මම හිතුවා හරි. මේක වෛරස් එකකින් පැතිරිච්ච රෝගයක්. මේ බේත ඉස්සල්ලා හැම සුද්ධ වෙන්න ගන්න ඕනේ. ඊට පස්සේ මේ බේත ලොම් වැවෙන්න ගන්න ඕනේ. හොඳට තේරුණාද? තේරුණා. good morning ડોක්ටර් හොඳයිද? අන්න ડોක්ටර්ගේ යාළුව වෙනවා ડોක්ටර් හම්බ වෙන්න. මගේ යාළුව මේ වෙන්න බෑ. අර එන්නේ යාළුව. මේ බලන්න. මොනවා රකුස්නේ? මගේ වැඩි ඉවරනකම් කරුණා කරලා බැරිද ඒ කට්ටිය නවත්ත ගන්න තාලාන්? right ડોක්ටර්. මම හෙලෙනට කියලා බලන්න. අතේවුද පොලිසිය ලයිසන් බලයිද? චව්. මෙතනින් අපි හරෝල යම් බෝඩ් එකේ පිළිවෙලට නැත්තම් අපිට ලෝක ලෙඩක් වැටෙන්න ඉඩ තියෙනවා. මේ පැත්තෙන් යන්න බෑ තේරුණාද? පාර වහලා යනවා අර පැත්තෙන් හරවලා කන්ද උඩ පාරෙන්. මම පොලිසියෙන්. ඇයි රාලා මේ පාර මෙතනින් වහලා තියෙන්නේ? හැමදාම යන්න හොඳ නෑ එක පාරෙන්. අද යනවා කන්ද උඩ පාරෙන්. එහෙමද යන්න ඕන. ඔය කන්ද උඩින් යන්න දවස් කීයක් ඕනද? ඒක අහන්න ඕනේ මගේ රත්තරන් හෙලේනගේ. අසු කරමින් මහා කඳු වැටි ඕවිටි පාලු සොහොන් පිටි රබර් වතු බඩ මොල් ගන්නේ අල්මුල් සීතට අයිස් මිදිලා මොලේ. අපි යන්න කන්ද උඩ පාරෙන් එනම්. ඩ්‍රයිවර් පාර හොඳයි ඇරලා ඵලයන් ඩ්‍රයිවර් කිලින් එලපන් ඇති අන්න පාරේ අයිස් කුඩලා බණ්ඩක් වගේ ඉස්සලා යයි බණ්ඩක් වගේ ඉස්සලා යයි. මෙහෙන් යන්න බෑ. බෑ කිව්වා. මෙහෙන් යන්න බෑ. මෙහෙන් පාර වහලා. කන්ද උඩ පාර වහලා. තේරුණාද? යනවා වෙන පාරකින් හරවලා. චව් මූට පිස්සු මොන්න එන්ජින් එක ස්ටාර්ට් කරලා ගනින්. නවතින්නයි කිව්වේ මේ පොලිසියෙන් නවතින්නයි කිව්වේ. ඉක්මන් කරපන් චා ඕන පොලිසියෙන් පිටපස්සෙන් එනවා නේ ඉක්මන් කළා. රාලහාමි මම පොලිසිය රාලහාමි මම සාමය ආරක්ෂා කරන නිලධාරියා මං රාලහාමි මම චව් දකුණට දකුණට කැපුවා වගේ දකුණම කැපුවා ඕන. මේ මිනිස්සුන්ට ඔළුව හොඳ නැතුවද කොහෙද? මම ගිහිල්ලා කියන්න ඕනේ මගේ රත්තරන් හෙලේනට. රාජ භෝජන නැත මට දෙන්නට. සිනිඳු සලු නැත පළ. රඥානේ නම් ගෑවිලාවත්.
අදින්නේ ડોක්ටර්. එමින් මොනවද කියනවා? දැන් බේත හරියටම හරි. දාපු ගමන් ලොම් වැවි. වලසු සීතලේ වේවුලන්නේ නැහැ. බේවුලා මේ ගන්නවා. එනවා. මේ බේත ඕන නම් ඔය සත්තුත් එක්ක කතා කරන රහස මට කියලා දෙනවා. එහෙම නැත්නම් ඔය වලස්සු ටික සේරම ඊතලේ වෙවුලලා මැරේවි. තේරුණාද? රාසොම්බට දෙන්නේ නැහැ තේරුණාද? ඔය බෝතල ඉක්මන් කරලා මෙහාට කනින්. මං කිව්වා. එහෙනම් මෙන්න බලනවා. මිනිහ ඔය ලේබලේ පුච්චන්න එපා. දැන් මොකද කියන්නේ ડોක්ටර්? සත්තුත් එක්ක කතා කරන රහස මට දෙනවද නැද්ද? ඒ රහස මට දුන්නේ නැත්නම් එහෙම මම මේ බේත් බෝතලේ කොරොප්පේ ගලවලා බේත් ටික සේරම බිමට හලනවා. පොලිසියෙන් ආවයි කියලා තීරුමක් තියෙනවා කවදාවත් වැඩක් නැහැ නෙමෙයි. අනේ මිනිහයි මිනිහාගේ සින්දුවයි රාලහාමි මං පොලිසියේ රාලහාමි මං මහජනයාගේ හිත නාතන වාහනේ නීති කඩ කර පොලිසියෙන් දඬුවම් විඳිනවා. චව් අංජමේ ස්ටාර්ට් කරලා ලෑල්ලටම පාගලා ඵලයන් කවුරු කිව්වත් නවත්තන්න විතරක් එපා. පාගපන් ලෑල්ලට. ආලම් නිකන් බලන් හිටියට වැඩක් වෙන්නේ නැහැ. උම්මගේ බේත් බෝතලේ තරම් පැනලා ගිය රාලහාමි මොනවා හරි කරන්නකො ඉක්මනට. කිසි දෙයකට බය වෙන්න එපා. මං උන් අල්ල ගන්නම්. රාලහාමි මං පොලිසියේ රාලහාමි මං සාමය අනේ ડોක්ටර් මේ මනුස්සයාට පිස්සුද කොහෙද මං හිතන්නේ තොමි අපි මොකද කරන්න කියලා කියන්නේ ඉක්මනට. ඒකනේ. දුප්පතාගේ හිත ඉක්මන් කරපන් පොලිසියෙන් එළවනවා. රාලහාමි මං පොලිසියේ රාලහාමි නාතිලා මේ පොලිසියෙන් ගියාට පස්සේ නවත්තන්නම්. අර පල්ලමට යන්නේ. කොහමද සැප ගමන පොස්? චව් පාර වෙන්ද පාර චව්. අන්න උ මූදේ වැටුණා. අන්න ડોක්ටර් බෝතලේ වැටෙනවා මේ සැරේත් නාගත් එක ලොකු දෙයක් නේද බොස්? එහෙමද? එහෙනම් ගිහින් තව පාරක් නාකිලා. අපරාධේ බෝතලේ වතුරට වැටුණා කවුද මේ උඩට එන්නේ ආ? මේ අපේ වල්රස්නේ ලන්ද බලනවා ඔළුවේ බම්ප් පරිසරය දූෂණය කරයි කියලා පොලිසියට අල්ලලා දෙනවා. අපිට කලේ ලොකු සේවයක්. බෝතලේ බේරගත්ත එක. ආයෙ විදුණත් බොකෝ. දැන් අපිට වලස්සුන්ව බේර ගන්න පුළුවන් එහෙමද? එහෙනම් මෙන්න. බොහොම ස්තුතියි වල්රස් තමයි උඹ බේරගත්තේ. මෙන්න බබාට. අම්මේ තාත්තේ මෙන්න ලොං ආවා. ඊට පස්සේ මේ වගේ මෝඩ වැඩ එපා තේරුණාද? මේවා හොඳ පාඩම් ડોක්ටර්. ડોක්ටර්ට ස්තුතියි. ඒත් බැරිද මේ ඇඳුම් ටික තියාගන්න? කොහොමද බෑ. මේවා ඉල්ලගෙන ආපු ඇඳුම්. අයිතිකාරන්ට දෙන්න ඕනේ ප්‍රවේශම් කරලා. තේරුණාද? අන්න ડોක්ටර් දියරකුසු පොලිසියෙන් අල්ලගෙන ඒ අපේ රත්තරන් හෙලෙනගේ බොයිෆ්‍රෙන්ඩ් නේ. මොකද රාලහාමි? ඒගොල්ලන්ව හිර කෙරුවා. වරදට දඩුවම්. ඒයි. වතුරට පරණ කාර් දැමීම, සත්තුන්ට බෝතල් වලින් තැලීම, පරිසරය දූෂණය කිරීම, වැරදි වලට හිර දඬුවම් කරා. රාලහාමි මගේ වාඩේ පරණ නෑ. ඔව්. මන් තියුරලා කියන්න ඕන නම් මම එළවන්ට කෙලෙව්වයි කියලා. එව්වා අන්න පෙත්තපු අන්තිම ඇඳුම් පාර්සලේ කියනවා කවුද මේ මෝඩයා? පිස්සු පෙත්තප්පුද? ටොමි කොහමද මේක මට මරුනේද? පෙත්තප්පු ඔය ඉක්මනට පැක් කරන්න ඕනේ. සුද්ධ කරලා ආපහු දෙන්න ඕනේ අපිව. ડોක්ටර් මේ ඇඳුම් වලස්සුන්ටම දීලා ආව නම් ඉවරයිනේ. උන්නම් ඊට පස්සේ මොඩ් කතා නැහැ මොඩ් වෙන්නත් ක්‍රම සහ විදි තියෙනවා තේරුණාද ඇයි මට මොඩ් වෙන්න බැරිද? මම පෙන්නන්නද? චිම්ප් නම් නිකනුත් මොඩ් පොඩ්ඩ බලනවා. දැන් කොහමද? ඔය වගේ ඇඳුමෙන් සෝබනකාරයින්ට මගෙන් සින්දුවක්. සිංහල රට රජු ඉස්සර ගලෝ නැතුමේ
රටේ උපන් සතා ප්‍රේම උරුමේ විතරට හැම පෙරළුවකින් වෙනසී මිතුරේ මේසේ හැටියට වාසි